ඔබේ බාන පදයක් පාසා තුන්ලොව සනසායි නැති කර ഘോഷා නිම කරලන්නට සසරෙහි දෝෂා සමිඳුන් දැක වැඳ ගන්ටයි ආශා. මේ සැප්තැම්බර් 7 වෙනිදා ගෙවුණු වස්තුන් මාසයේ අපි හැමෝම එකතු වෙලා ලස්සන පින්කමක් කරපු තවත් දවසක්. ඉතින් මං හිතුවා ඒ ලස්සන පින්කමත් ඔයාලත් එක්කත් වගේම මගේ මතක පොතටත් මේ විදිහට එකතු කරගන්න. ඉතින් ඒ වගේමයි ගෙවුණු වස්තුන් මාසයේ පුරාවටම සවස චතුමදුර අෂ්ටපාන ගිලම්පස සහිත සම්බුද්ධ පූජාවන් සම්බුද්ධ වන්දනාවන් හැම ඉරිදම ස්වාමීන් වහන්සේලාත් මෑණියන් වහන්සේලාත් දායක පිරිසත් එකතු වෙලා හරිම ලස්සනට දම්සර සෙනසුනේදී සිද්ධ කරා. ඒ අතරේ දින 8ක් රූපවාහිනී ගුවන්විදුලි විචිත්‍ර ධර්ම කතික ස්වාමීන් වහන්සේලා 8 ගෞරවනීය වැඩමවීමෙන් ධර්මදේශනා මාලාවන් කිහිපයක්මත් වස්සාන කාලයේ ආරමුණු කරගෙන ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසනා ඇතුව හරිම ලස්සනට පැවැත්වුණා. ඉතින් මේ ධර්මදේශනා මාලාවේ පූජ්‍යපාද වෙහෙරකැලේ සද්ධාලංකාර ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් පවත්වන 6 වෙනි දින ධර්මදේශනාව ඩේසි ඇන්ටිගේ මූලික දායකත්වයෙන් අද සිද්ධ වෙනවා. ඉතින් එදා දවසේ සවස අෂ්ටපාන චතුමදුර ගිලම්පස සහිත සම්බුද්ධ පූජාවත් බණ අහන්න එන සියලුම දෙනාට පුංචි සංග්‍රහයකුත් අම්මයි මමයි එකතු වෙලා තමයි සූදානම් කරන්න බාරගත්තේ. ඉතින් හැමදේටම කලින් අද වැඩම කරන පින්වත් ස්වාමීන් වහන්සේලාටත් මෑණියන් වහන්සේලාටත් පූජා කරන්න පිරිකර ටික අපි මේ විදිහට ලස්සනට සූදානම් කරගත්තා. ඒ ටික පිළිවෙලට සකස් කරලා මමයි චූටි නංගි සවස සම්බුද්ධ පූජාවට මල් මාල ගොතන්න මල් ටිකකුත් කඩාගත්තා. ඒ වගේම අපි තව සම්බුද්ධ පූජාවට පූජා කරන්න නෙළුම් මල්, නුවරඑළියනොත් ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් එහෙමත් ගෙනල්ලා ඒ ටිකත් සූදානම් කරගත්තා. තව අපිට රේණු ඇන්ටි එයාගෙම වත්තෙන් කඩලා දාස් මල් ලොකු වට්ටියකුත් හදලා දුන්නා. ඒ වගේම සඳු පුංචි බාප්පයි එනකොට මල් වට්ටි හදන්න මල් කඩාගෙන ඇවිත් තිබුණා. ඒ විතරක් නෙමෙයි මගේ හස්බන්ඩ්ුයි ෂොප් එකේ මගේ ළමයි ටිකයි තමයි පින්කමට ඕන කරන මල් මාලා ඔක්කොම ටික අපිට හරිම ආසාවෙන් ගොතලා දුන්නේ. ඉතින් අපි මුලින්ම ඒ ගෙනාපු මල් ටික වෙන් කරලා පොඩි වට්ටි වලට හදලා පැන් ගහලා මේ විදිහට ලස්සනට සකස් කරගත්තා. මල් ටිකත් වට්ටිවලට හදලා අපි මෙහෙත් මල් මාලා ගොතලා දැන් මේ හවස බණ අහන්න එන පින්වත් පිරිසට සංග්‍රහය ලෑස්ති කරන්න තමයි අපි මේ පටන් ගත්තේ. ඉතින් අපි මේ සංග්‍රහයට ටෝස්ට් බ්‍රෙඩ් සෑන්ඩ්විච් එකකුයි ভেජිටබල් සුප් එකකුයි තමයි ලෑස්ති කරගන්න හිතාගෙන ඉන්නේ. කොහොම හරි මෙහි වැඩ ටික ඉක්මනට ඉවර කරලා ටිකක් කල්ැතුව පන්සලටත් යන්න ඕන නිසා අම්මයි චූටි නංගි සුප් එක හදනකන් මං ශනලි බබාවත් එකතු කරගෙන පාන් ටික ටෝස්ට් කරලා සෑන්ඩ්විච් ටික මේ විදිහට ලෑස්ති කරලා ඒ ටික පිළිවෙලට බාස්කට්ස් වලට පැක් කරගත්තා. දන්න කාලේ ඉඳලා අම්මත් එක්ක හරි ආච්චි අම්මත් එක්ක හරි මං මේ කටින පින්කම් වලට ඕන තරම් සහභාගී වෙලා තියෙනවා. වැස්සේ තෙමි එලි වෙනකන් චීවරයේ පෙරහැරේ වඩම්මලා තියෙනවා. ඒත් මේ විදිහට වස්සාන කාලය පුරාවටම ඒ කියන්නේ වස් 3 මාසෙම එකම විදිහට කැප වෙලා මහා පින්කම් සිද්ධ කරමින් ධර්මදේශනාවලට සහභාගී වෙමින් කුසල් සිත් දියුණු කරගනිමින් ඒ කාලය බොහොම ශ්‍රද්ධාවෙන් ගෙවුවේ මගේ ජීවිතේ මං පළවෙනි වතාවට. ඉතින් ඒ ලැබුණු අවස්ථාව ගැන ඇත්තටම මම නම් විශ්වාස කරන්නේ මේ ජීවිතේ අපිට යම් වටිනා වස්තුවක් මුණ ගැසුණා නම් ඒ මේ නිවැරදි සම්බුදු දහම වෙනදටත් වඩා අපේ ජීවිතයට අවබෝධයක් ඇතුව ලං කරන කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා මුණ ගැසුණු නිසාමයි කියන එක.
ඉතින් මේ පිරිසිදු වාසනාවන්ත හැඟීමත් හිතේ දරාගෙන චතුමදුර අෂ්ටපාන ගිලන්පස ටිකත් ලෑස්ති කරගෙන ගොතල ෆ්‍රිජ් එකේ දාලා තිබුණු මල් මාලා ටිකයි අනිත් ඕන කරන හැම දෙයක්මත් අරගෙන අපි හැමෝම හවස 4 වෙද්දි පන්සලට යන්න පිටත් වුණා. එදා පොය දවසක් නිසා අපි යනකොටත් සිල් ගනිපු පින්වත් සිල්ලැත්තු ගොඩාක් දෙනෙක් පන්සලේ හිටියා. සම්බුද්ධ පූජාව සකස් කරන්න තව වෙලා තියෙන නිසා අපි හැමෝම එකතු වෙලා ගෙනාපු මල් මාලා වලින් පන්සල ලස්සනට සරසගත්තා. මේ වගේ ප්ලෑනින් ඩෙකොරේටින් වැඩවලට අපි කොහොමත් කැමතිනේ. ඉතින් ඒ වැඩවලට හදවතින්ම උදව් වෙන ෆැමිලි එකකුත් ඉන්න නිසා ඇත්තටම ඉතින් මොන දේ වුණත් ලස්සනටම කරන්න තමයි අපි උත්සාහ ගන්නෙ. ඒ කාගෙන්වත් ප්‍රශංසාවන් බලාපොරොත්තු වෙන්න නෙමෙයි. ඒ දේවල් අවසානයේදී ඇත්තටම අපේ හදවතට පුදුම තරම් සතුටක් දැනෙන නිසා. ඒත් එක්කම පොඩි ස්වාමීන් වහන්සේ රත්නසිරි තාත්තයි මගේ හස්බන්ඩුයි ධාතු මන්දිරයේ ලස්සනට මල් වලින් සරසන අතරේ අපි හැමෝම එකතු වෙලා පන්සලත් සරසලා සුවඳ හඳුන් කූරු පත්තු කරලා පහන් පත්තු කරලා ගිලන්පස සම්බුද්ධ පූජාවත් සකස් කරලා ඉවර කරගත්තා. ඒ වගේමයි අපේ ලොකු ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවන් වලට නිතරම එළියට වඩින නිසා එදා දවසේ උන්වහන්සේ පන්සලේ වැඩ සිටියේ නැහැ. ඒත් ඒ අඩුව නොදැනෙන්න පොඩි ස්වාමීන් වහන්සේ අපි හැමෝටම සම්බුද්ධ පූජාව හරිම ලස්සනට පවත්වන්න ඕන කරන අනුශාසනාවන් දෙමින් සවස සම්බුද්ධ පූජාවත් උන්වහන්සේ අපි හැමෝම වෙනුවෙන් එදා දවසේ අපිත් එක්ක එකතු වෙලා හරිම ලස්සනට පැවැත්තුවා. ඔබේ බාන පදයක් පාසා තුන්ලොව සනසායි නැති කර ගෝෂා නිම කරලන්නට සසරෙහි දෝෂා සමිඳුන් දැක වැඳ ගන්ටයි ආශා හැමෝම එකතු වෙලා පෙරහැරෙන් ගිලන්පස සම්බුද්ධ පූජාව සදාතුක මන්දිරයේ තැන්පත් කරලා ධර්මශාලාවට ආව සම්බුද්ධ වන්දනාව පවත්වන්න. අපි මේ වස් මාසයේ සෑම ඉරිදා දවසකම පවත්වන ලබන ඒ සම්බුද්ධ වන්දනා පින්කමත් අපි මේ අවස්ථාව තුළ සිදු කර ගන්නට යෙදුණා. අපි එක විටම ගාථාවන් කියවමින් සම්බුද්ධ පූජාවන් පූජා කරමු. ඉතින් අද දවසෙත් මේ සම්බුද්ධ වන්දනාව සඳහා තමන්ගේ පින්බර දායකත්වය සලසන්නට යෙදුනේ අපේ පින් ඇති තිලිනි වාසනා මෑණියන් ඇතුළු එතුමියගේ දුවා දරුවන් ඥාති හිත මිත්‍රාදීන් එකතු වෙලා තමයි අද දවසේ මේ ගිලන්පස සම්බුද්ධ වන්දනාව සිදු කර ගන්නට යෙදුනේ. ඉතින් අපි ඒ අයට දැන් පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා, පින් අනුමෝදන් කරනවා. ඉතින් මේ විදියට අපි හැමෝම සම්බුද්ධ වන්දනාවත් සිදු කරලා ඉවර වෙලා අවසරයි නම කියන්න පූජ්‍යපාද වෙහිරකැලේ සද්ධාලංකාර ස්වාමීන් වහන්සේ ධර්මදේශනාව පවත්වන්න වැඩම කරා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි හැමදෙනාම මේ සූදානම් ඉන්නේ අද දවසේ ඒ ධර්මදේශනා මාලාවේ අද 6 වෙනි දවසේ ධර්මදේශනාව ශ්‍රවණය කර ගැනීමට
අපි හැමදෙනාම දැන් සූදානම් වෙලා ඉන්න මොහොත අපේ පිනැති දේශී ගාල්ලගේ මෑණියන් ඇතුළු එතුමියගේ පවුලේ සියලුම දෙනාගේ එකමුතුවෙන් අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය සලසනු ලබනවා. ඉතින් අද දවසේ මේ ස්ථානයට අප කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව වැඩම කරන්නට යෙදුනේ අපි හැමදෙනාම දන්න කියන අපේ ගෞරවනීය ගුවන් විදුලි රූපවාහිනී විචිත්‍ර ධර්ම දෙකතික අවසරයි නම කියන්න බේරගැලේ සද්ධා ලංකාර අපේ ස්වාමීන් වහන්සේ අපේ උන්වහන්සේව අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේ සෙනසුනෙහි නැති නිසාවෙන් උන්වහන්සේ වෙනුවෙනුත් දායක පින්නතියොත් වෙනුවෙනුත් පිළිගනු ලබනවා. ඔයත් හැමදෙනාම ගෞරවනීය ස්වාමීන් වහන්සේ පිළිගැනීමක් හැටියට සාදුකාරයන් පවත්වන්න. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා සද්ධර්ම රත්නයේ අනන්ත ගුණයට මහ සංඝ රත්නයේ අනන්ත ගුණයට මාගේ නමස්කාරයම වෙත්වා. සාදු සාදු සාදු. ඇල්පිටිය උරන්වල දම්සර සෙනසුනේ ප්‍රධාන අනුශාසක අප පින්වත් කල්යාණ මිත්‍රවර අවසරයි ගල්ලෑලේ පඤ්ඤාසාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආශිර්වාදයේ අනුශාසනාව සංවිධාන ශක්තිය මත විහාරාධීශවර ගරු කටයුතු විහාරාධිකාරී පොඩි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආශිර්වාදයේ සංවිධාන ශක්තිය මත අද දායකත්වයේ දරන පින්වතියගේ පින්වත් දායකත්වය මත සැලසෙන සියලු පින් කුසල් බල අනන්ත සසර භව ගමනක අකුසල පාප ධර්ම මගහැරිලා මේ මොහොතේම මගේ සසර දුක නිමා වෙත්වායි අදිෂ්ඨානයෙන් සාදුනාද පවත්වමු. පින්වත් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව අහගෙන හිටියම විතරයි ඒ කිසිම දෙයක් මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඇත්තටම මට වීඩියෝ කරගන්න මතක් වුණේ නැහැ. ඉතින් මම ඒ බණ පද ටිකක් එදා මාධ්‍ය දායකත්වයේ දරූ මෙත්මග නාලිකාවෙන් අරගත්තා. මොකද මේ බණ පදයක් හරි අහද්දි ඔයාලගේ හිතටත් පුංචිම හරි සැනසීමක් දැනුනොත් ඒක ඇත්තටම ගොඩාක් වටිනවනේ. ඉතින් මං කියනවට මේ ධර්ම දේශනාවත් ඔයාලා ටික වෙලාවක් අහගෙන ඉන්නකෝ. මොකද මං ඇත්තටම ආසයි. දැන් මං වගේම ඔයාලත් මේ බණ පදයක් හරි අහන්න චුට්ටක් හරි කැමති වෙනවා. නිවන් දකින්න පින්නතුනි අපි කරන්නම ඕන දේ තමයි ආශාව නැති කරන එක. තණ්හාව තියෙනකොට මොකද වෙනවා කියන්නේ? තණ්හාය ජායති සෝකෝ. තණ්හාව විවිධාකාරයි පින්නතුනි. විවිධ විදිහට තණ්හාව ඇති වෙනවා. නේ ඉපදිලා ඉන්න එකට තණ්හාව තියෙනවා. ආයේ ඉපදෙන්න තණ්හාව තියෙනවා. නේ ඉපදෙන්නේ නැහැ කියලා තණ්හාවකුත් තියෙනවා. හරි භයානකයි නේද? හරිම භයානකයි. එනිසා පින්නතුනි ලෝකයාට මේ තණ්හාව තියෙනවා. තණ්හාව නිසා දුක උපදිනවා. එහෙනම් අපිට පැහැදිලි කරලා දෙනවා තණ්හාව නැති කරන්නයි තියෙන්නේ නිවන ලබන්න. හේතුව තමා තණ්හාව නැති කළාම දුක නැති වෙනවා. ඇයි මේ ඉවර වෙන ඒවා ගොඩ ගහන්නේ? ඇයි මේ ඉවර වෙන ඒවා කහු කරන්නේ? තණ්හාවද නැද්ද? තණ්හාව නේද? ඒ පින් වලින් ලැබෙන සැප විඳින්නට තියෙන ආසාවද නැද්ද? ආසාව. දැනට විඳින සැප අඩු නොවි පවත්ව ගන්නත් තව ටික ටික වැඩි කර ගන්නත් අපි පින් කරනවා. ditta ධම්ම වේදනීය විදිහට මට මේ පින් විපාක ලැබෙයි කියන විශ්වාසයෙන්. තණ්හාවද නැද්ද?
එනම් සෑහෙන දෙනෙක් සෑහෙන කාලයක් පින් කරගෙන තියෙන්නේ තණ්හාවෙන්ද නැද්ද? අහෝ කොහෙන්ද නිවනක්? මේ පින්නතුන් හැම කෙනෙක්ම එක වගේම අසරණයි. ජාති ජාතිය ඉන්නවද නැද්ද? විවිධ මිනිස්සු. යම් පිරිසක් මිනිස්සු ඒ අයට බනිනවද නැද්ද නිතර? අන්තර්ජාලයේදී බලන්න ඕන නේද? සමාජ මාධ්‍යවල වැඩි හරියක් තියෙන්නේ කවුරු හරි කාට හරි නින්දා අපහාස කරන එකක්මයි. ලස්සන වචන වලින්ද ලෝකේ තියෙන නරකම වචන වලින් මිනිස්සුන්ට බනිනවා. දැන් එතකොට බනින කෙනා හොඳ කෙනෙක්ද? මතක තියාගන්න. ලෝකේ කවුරු හරි කාට හරි බයිනවා ඇහෙනවනම්, බයිනවා ඔබ දකිනවනම්, ඔබ හොඳ තීරණයක් ගන්න. ඒ බනින කෙනා හොඳ කෙනෙක් නෙවෙයි. වැරද්දක් පෙන්නලා දෙන කෙනා හොඳ කෙනෙක්. වරදකට බනින නින්දා අපහාස කරන කෙනා හොඳ කෙනෙක් නෙවෙයි. එයාගේ කෙලෙස් ඇවිස්සලාද නැද්ද? එයාත් පාපයක්ද නැද්ද ඒ කරගන්නේ? එයාත් පාපයක් කරගන්නේ. එනම් පින් ඇති ඥාතිවරුනි, මේ ලෝකේ හැම කෙනෙක්ම අසරණයි. තමාවම තමන් රවට්ට ගන්නවා. පින කරන්න එපා කියලාද දැන් කර කියන්නේ නෑ. පුළුවන් තරම් පින් කරගන්න. හැබැයි සබ්බ පාපස්සා කරන. පින් කරන්න ගිහින් පව් කරගන්න එපා. පින් කරන්න ගිහින් පව් කරගන්න එපා. කුසලස්ස උපසම්පදා. ඒ පින කුසලයක් බවට පත් කරගන්න. පින කියන එකත් පව කියන එකත් දෙකම සංස්කාර. ඒ දෙකම ලැබිලා ඉවර වෙනවා. ඒ දෙකම විපාක දීලා ඉවර වෙනවා. එකක්වත් තියෙන්නේ නැහැ. තියා ගන්න ඕන ඒවා මොනවා හරි තියෙනවා නම් ඒ මොනවද? පින් තමයි. එනම් පින කුසලයේ බවට පත් කරගන්න කොහොමද අවස්ථාව තියෙන්නේ? පින් කරලා හිතේ ඇති වෙන සතුට නිසාද පින් සිද්ධ වෙන්නේ? ඒ ඇති වෙන පිරිසුදුකම නිසායි පින් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ හිතේ අපිරිසුදුකමක් තියනවා කියලා නේද? පින කරනකොට හිතේ අපිරිසුදුකමක් තියෙනවා. ඒ අපිරිසුදුකම නැති කරගෙන පින කළාම මොකද වෙන්නේ? හිත පිරිසුදු වෙනවා. ආන් එතකොට කුසල් වෙනවා. දැන් ඔබ සීල සමාධි ප්‍රඥා නේද මේ වඩන්නේ? බණ අහන්න වැඩෙන්නේ මොකද්ද? ප්‍රඥාව. දැන් ඔබට කුසල විපාක දීලා නෙමෙයිද මේ කුසල විපාක දීලායි බණක් අහන්නේ. දැන් මේ බණ අහනකොට ඔබේ පින කුසලය ඉවර වෙනවද? දැන් ආයෙ වැඩි වෙනවා. සිත තමයි හදන්න කිව්වේ, සිත තමයි පාලනය කරන්න කිව්වේ, සිත තමයි දමනය කරන්න කිව්වේ. දැන් ওই ගත කරන ජීවිතය ඔබට නිවීම ඇති වෙන තැන් නැද්ද? දැන් මේ බණ අහගෙන ඉන්නකොට නිවීමක් තියනවද නැද්ද? නිවෙනවා පින්නතුනි. මම කියන මට නිවෙනවා නම් අහන් ඉන්න අයට කොහොම නිවෙන්න ඕනද? හැබැයි මේ කියන්නේ රහත් වෙන එකක් ගැන නෙමෙයි. මේ කියන්නේ මේ తాවකාලිකව තෘෂ්ණාව යටපත් වෙන එකක් ගැන මේ කියන්නේ. తాවකාලිකව මේ තෘෂ්ණාව යටපත් වෙන එකක් ගැන කියන්නේ. ධර්මයේ ඇහෙනකොට හිත සුවපත් වෙනවා. හිතේ තියෙන තණ්හාව මජර ගතිය නැති වෙලා යනවා. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මදය, මානය ගැන ලැජ්ජා හිතෙනවද නැද්ද? ලැජ්ජා හිතෙනවා. ලැජ්ජා වෙන්න බය වෙන්න ඕනද? ලැජ්ජා නොවී ඉන්න එකටයි බය වෙන්න ඕනේ. මිනිස්සු වැරදි හදාගන්න එකද හොඳ? හදා නොගෙන ඉන්න එකද හොඳ? හදාගන්න. මිනිස්සු වැරදි පිළි අරගෙන හදාගන්න එකයි හොඳ. මමත් මට ඒක පුරුදු කරවන සහ කියන එකක් පින්නතුනි. අපි පල්ලේගම සමිත පණ්ඩිත මහ ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ කාලේ හැංගිලා ඉන්න ගුණ නිධානයක් පින්නතුනි. අපේ අවසරයි ගල්ලෑල්ලේ පඤ්ඤාසාගර ස්වාමීන් වහන්සේවත් මම උන්වහන්සේවත් කැටුව උන්වහන්සේ ළඟට වැඩම කරලා අපි ත්‍රිපිටක පන්ති ගියා මතක ඇති.
පිංගති ඥාතිවරුන් උන්වහන්සේලාත් අපිත් ආපහු වඩිනකොට කතා වෙන්නේ පන්සල් වලට නම් යන්න බෑ අපි කොහේ හරි යමුද? පන්තියෙන් අපි එළියට ඉන්නේ කෙලස් දුර වෙලා වගේ ගතියකින්. ඉෂරට පඬිත හාමුදුරුව අපේ මනස හදනවා පෙන්නතොනේ නැවත ගිනි ගොඩට යන්න හිතෙන්නේ නැති වෙන විදිහට. පන්සල කියන්නේ ගිනි ගොඩක් නෙමෙයි. හැබැයි ගිනිපත්තු වෙන තැනක් හිටි ගම. පින් ඇති ඥාතිවරුනි බැඳීම් ගොඩක් ඥාතිවර පෙන්නතොනේ. මම මේ කියාගෙන ආවේ ඒ ධර්මය අපි අහන්න කියවන්න ගත්ත නිසා අවසරයි ගල්ලෑල්ලේ පඤ්ඤාසාගර ස්වාමින් වහන්සේ මහා ධර්මදේශකයන් වහන්සේ නම. මට සතුටු නැද්ද? ඒ මගට මට අස්වැසිල්ලක් උපකාරයක් වචනකින් හරි වෙන්න වුණා නම් ඒ හැම බණක්ම යනකොට අහද්දි දකිද්දි මම සතුටු වෙනවා. අනේ මේ දේශකයන් වහන්සේට මේ මගට යන්න මට තල්ලුවක් අත්තලක් මොහොතකට හරි වෙන්න ලැබුණා නම් කියලා සතුටු වෙන්න බැරිද? සතුටුයි සහෝදරයෙක් වගේ. පින් ඇති ඥාතිවරුනි. එනම් ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ පහළ වෙලා ලෝකයාට දානය කරපු මේ උත්තරීතර ධර්මය නිසා අපිට ලැබෙන සැනසෙල්ලට අපි ප්‍රමාද වෙලාද නැද්ද? අපිටම අපි දුර්වල ආවරණයක් දාලා මොකද්ද? අපි නිවන දැකලා නැහැ. අපිට නිවන දකින්න ලේසි නැහැ. නිවන අපිට බොහෝ දුරයි කියලා. නිවන කියන්නේ දුර තියෙන එකකට නොවේ කියලා මතක තියාගන්න. නිවන කියන්නේ තණ්හාව නැති වෙන තැනට. තණ්හාව දුර්වල වෙන තැනට. තණ්හාව ආශාව දුර්වල කරන තැන් අපිට ජීවිතේ තියෙනවද නැද්ද? එතකොට අපි తాවකාලිකව නිවෙනවද නැද්ද? ඉතින් නිවන් දැකලා නැහැ කියන්නේ කොහොමද? ප්‍රශ්නේ තියෙන්නේ මේක සම්පූර්ණ කරගෙන නැහැ. මේක නැති වෙන්නේ නැති තැනටපත් කරගෙන නැහැ. පැහැදිලිද? ඔබට නිවන් දකින්න අද මේ බණ හේතු වේවා කියලා සාදු කියන්න. හැම දිනාගේම සසර දුක් නිමා වේවා නිවේවායි සාදු කියන්නට. අයකත්තේ සලසගත්ත දේශිගාල්ලගේ පින්වති ඇතුළු පවුලේ සෑම සියලු දෙනාටත් මේ පින්කම වෙනුවෙන් මහන්සි වුණු හැම දෙනාටමත් මේ පින්කමට යම් කෙනෙක් සාදුකාරයකින් හරි එකතු වුණාද හැම දෙනාටත් දීර්ඝායු ශ්‍රී සම්පත්තිය නිවනට වීරිය කරන තුරාවට නොඅඩුව නොපමාව සැලසෙත්වායි අදිෂ්ඨානයෙන් සාදුනාද පවත්වන්ට. කවුරුත් මේ විදිහට අදිෂ්ඨාන ඇති කරගන්නට. බුදු ගුණ සුවය නිරතුරුවම දැනේවා. ඒ බුදු ගුණම හැම මොහොතෙම වැඩේවා. බුදු ගුණ වැඩි වැඩි සිත නිති නිවේවා. මරණෙදී බුදුරුවක් මැවිලා පෙනේවා. පිරිසිදු බණ දහම් නිතරම ඇසේවා. ඒ බණ දහම් මතකයේ මගේ රැඳේවා. සිල් ගුණ දහම් නිරතුරුවම වැඩේවා. මරණෙදී බුදු බණක් සිහියට නැගේවා. ඔයාලා අහලා
අහලා තියෙනවද ජීවිතේ වෙනස් කරන එකම එක බණපදයක් කොයිම මොහොතක හරි අපිට මේ ජීවිතේ අහන්න ලැබෙන්නේ ලොකු වාසනාවකට කියලා. මම තාම ස්වාමීන් වහන්සේලා ගොඩකගේ ධර්මදේශනාවන් අහලා නැහැ තමයි. ඒත් ඇත්තටම එහෙම ධර්මදේශනාවන් අහපු ස්වාමීන් වහන්සේලාගේ අතරින් අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ වෙහෙරකැලේ සද්දාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනාවන් අහද්දී හිතට දැනුණු ආධ්‍යාත්මික සුවය වචන වලින් මට නම් කොහොමටවත් පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ. ඇත්තටම අහන තරමක් හිත සනසන ධර්ම මාර්ගය කොයි තරම්නම් අපිට මග ඇරලාද කියලා හිතන තරමටම ඒ බණපද හිතට පුදුම තරම් සැනසීමක් හදවතට එකඟවම අපේ ජීවිතවලට එකතු වුණා කියලා මට නම් ඇත්තටම දැනෙනවා. ඉතින් කොහොම හරි පැය එකමාරකටත් වැඩි වටිනා ධර්මදේශනාවක් අහලා බණ අහන්න ආපු හැමෝටම සංග්‍රහයත් කරලා පන්සලත් ලස්සනට පිරිසිදු කරලම තමයි අපි ආයෙත් ගෙදර එන්න පිටත් උනේ. ඉතින් මේ වීඩියෝස් එඩිට් කරද්දී ඇත්තටම මේ පින්කම් ආයෙ කරනවා වගේ හැඟීමක් තමයි මට දැනෙන්නේ. ඉතින් මේ දේවල් ඔයාලත් එක්කත් බෙදා ගන්න ලැබීම ඇත්තටම මට ලොකු සතුටක්. මොකද මම හරි කැමතියි මේ දේවල් දැකලා කවුරුම හරි කෙනෙක් හිත පහදවගෙන සාදු සිතින් මේ දේවල් අනුමෝදන් වෙනවා නම්. ඒ වගේමයි මට ඔයාලත් එක්ක කියන්න ඕන උනේ කවමදාකවත් අපිට තව කල් තියෙනවනේ කියලා හිතන්න එපා. මොකද මේ ජීවිතේ ඒ තරමටම අවිනිශ්චිතයි. හැමෝම එකම විදියට හිතන්නේ නෑ තමයි. ඒත් අපි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ මොකටද කියලා හදවතට එකඟව අවබෝධයෙන්ම අපි සිටිය යුතුයි. මෙච්චර කාලයක් ඒ වගේම තාමත් ඇවිලෙන අවුලන මිනිස්සු මැද්දේ අපිත් ඇවිලි ජීවත් වෙනව නේද? ඒත් ඒ ජීවිතෙන් මොහොතකට මිදලා නිවෙන්න පුළුවන් මාර්ගයත් නිවුණු සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරත් සසර පුරාවටම ඔයාටත් මටත් අපි හැමෝටමත් ලැබේවා කියන පිරිසිදු ප්‍රාර්ථනාවත් එක්ක අදට මං ගිහින් එන්න. ඔයාලා හැමෝටම හැමදාමත් වගේ මං ගොඩාක් ආදරෙයි.